දෙදහස් විසිහය වර්ෂය සුබම සුබ වර්ෂයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ තමයි දෙදහස් විසිහය ජනවාරි මාසේ දෙවැනි සතිය සුවිශේෂී සතියක්. මොකද මේ සති අතර තුරේදී ග්‍රහයන් කිහිප දෙනෙකුගේම ග්‍රහමාරුවීම් සිද්ධ වෙන. ඒවගේම තමයි ලග්න හිමියන් කිහිප දෙනෙකු වඩා දියුණු තත්වයට පත්වෙනවා. ධනයෝග හිමි වෙන්න ලග්න හිමියන් පිරිසක් බිහි කරන සතියක් බවට පත්වෙනවා. ඒවගේම තමයි බොහෝ ලග්න හිමියන්ගේ ජීවිතය වෙනස් කරන සතියක්. ඒ වගේම තමයි ලග්න හිමියන් කිහිප දෙනකුට මාරක අනතුරු පවා නියම වන්නා වූ සතියක්. ඉතින් තමන්ගේ ජීවිතයේ සුවිශේෂී වෙනස්කමක් වන මේ සතිය පිළිබඳව දැනගන්නට මේ වීඩියෝ එක අවසාන වන තෙක් ඔබ නරඹම්. මොකද මේ සති අතර තුරේදී ප්‍රධාන ග්‍රහමාරු කිහිපයක් සිද්ධ වෙනවා. ඒ තමයි ජනවාරි 14 වෙනිදා රවි මකර රාශිගත වෙනවා. ජනවාරි 13 වෙනිදා සිකුරු මකර රාශිගත වෙනවා. ඒ වගේම ජනවාරි 17 වෙනිදා බුධ මකර රාශිගත වෙනවා. ජනවාරි 16 වෙනිදා කුජ මකර රාශිගත වෙනවා. ඒ වගේම තමයි චන්ද්‍රමාරුවත් මේ කාල සීමාව අතරතුරේදී සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ජනවාරි 12 වෙනිදා චන්ද්‍රයා තුලාවේ, 13 වෙනිදා වෘශ්චිකයේ, 16 වෙනිදා ධනු රාශිගත වෙනවා, 18 වෙනිදා මකර රාශිගත වෙන සුවිශේෂී ග්‍රහමාරු කිහිපයක් තිබෙන සුවිශේෂීම සතියක් බවට මේ සතිය ඔබට පත් වේවි. මේෂ ලග්නය මේෂ ලග්න හිමි ඔබේ ලග්නාධිපති කුජ මේ වෙන්නකොට නමවැන්නේ ගමන් කරන කාල සීමාවක්. ඉතින් මේ සති අතර තුරේදී කුජ 10 වෙන්නට ගෝචර වන්නට පටන් ගන්නවා. ඉතින් මේ කාල සීමාවේ චන්ද්‍රයා පිළිවෙලින් 8 වෙන්න 9 වෙන්න 10 වෙන්නේ ගෝචර වන සතියක්. ඉතින් මේෂ ලග්න හිමියන් මේ සතිය මිශ්‍ර ඵලදායක තත්ත්වයක් වගේම ඊටාම සැලකිලිමත් වේ යුතු සතියක් බවට පත් වෙනවා. මේ සතිය ආරම්භයේදීම මුල් දින කිහිප අතර තුරේදී තමන්ට රෝග පීඩා මතුවීමේ ඉඩ කඩ බොහොමත්ම සෙයින් පවතිනවා. විශේෂයෙන්ම සිකුරු මාරුව වන තෙක් ටිකක් සැලකිලිමත් භාවයකින් යුක්තව වැඩ කටයුතු කරන්න. විශේෂයෙන්ම පළමු දින කිහිප අතරතුරේදී තමන්ට අස්ථානගත චෝදනාවන් එල්ලවීමේ ඉඩකඩක් පවතින කාල සීමාවක් බවට පත්වෙනවා. පදිංචි ස්ථානය වෙනස්වීමට කරුණු කාරණා යෙදේවී. වගේම රවි මාරුවීමත් එක්කම පුද්ගලයන් ඇසුරු කරන්නට ලැබෙනවා. නමුත් ඔවුන් නිසා යම් ආකාරයක පීඩාකාරී ස්වභාවයක් ඇතිවන කාලයක් පවුල අතරතුරේදී වඩාත් සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම මේ මුල් සතිය ආරම්භයේදී ඉක්මන් කෝප ගැනීම තරහ යෑමේ ප්‍රතිශතය ටිකක් වර්ධනය වන්නට පටන් ගන්න කාල සීමාවක් බවට පත්වෙනවා. විශේෂයෙන් අන් අයගේ කරදර පීඩාවන් වලට වැඩි වශයෙන්ම මුහුණ දෙන්නට සිදුවෙන කාල සීමාවක්. මේ සති අවසානයේදී ආගම දහම කෙරෙහි වැඩි වශයෙන් හිත යොමුවීම ඔබගේ ඇතිවේවි. මේ නිසා සුවිශේෂී ආකාරයට තමන්ට වැඩ කටයුතු කිරීමේ හැකියාව මෙම සතියත් අවසානයේදී ලැබෙනවා. මුල් සති මුල් දින කිහිප අතරතුරේදී ඔබගේ ඉක්මන් ක්‍රියාකාරීත්වය නම් ප්‍රවේශම් කරගත යුතුයි. වචනයෙන් තමන් ප්‍රවේශම් නොවුනොතින් අස්ථානගත චෝදනා එල්ලවීම වගේම පහසුවෙන් තමන් වැරදිකරුවෙකු බවට පත්වීමේ ඉඩ කඩක් මේෂ ලග්න හිමි ඔබට මේ සති ආරම්භයේදී පවතිනවා. වෘෂභ ලග්නය වෘෂභ ලග්න හිමි ඔබේ ලග්නාධිපති සිකුරු මේ වෙනකොට ගමන් කරන්නේ ධනු රාශිගතව. ලග්න හිමි ඔබට මේ සතිය ආරම්භ දිනය පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මොකද මේ කාල සීමාවේදී ග්‍රහ ගෝචරයන් කිහිපයක්ම සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ලග්නාධිපති සිකුරු 13 වෙනිදා මකර රාශිගත වෙන්න පටන් ගන්නවා. පෙරපින් ස්ථානයට නැත්නම් භාග්‍ය ස්ථානය කියනවා පුණ්‍ය ස්ථානයට සිකුරුගේ පැමිණීම ඇති වෙන කාල සීමාවක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම මේ කාල සීමාව අතරතුරේදී ඔබ ටිකක් සැලකිලිමත් වෙන්න ඥාතීන්ගෙන්. මොකද මේ සති ආරම්භයේදී වෘෂභ ලග්න හිමි ඔබට ඥාති හිත මිත්‍රාදීන් නිසා ගැටලු වලට පැන නගින්න පුළුවන් ඉඩ කඩක් පවතිනවා. දරුවන් තමන්ගේ දෙමව්පියන් කෙරෙහි පවතින සුහදශීලී භාවය ටිකක් අවම වේවි. ඒ වගේම ශෝකාකූල පුවත් අසන්නට ලැබේවි. ඔබට ශරීර සෞඛ්‍යයක් එතරම් මේ සතිය ආරම්භයේ යහපත් තත්ත්වයකට පත්වෙන්නේ නැහැ. ලෙඩ රෝග අධික වීම ඇතිවන්නට පටන් ගන්නවා. ස්වභාවික ආපදා නිසා බොහෝමත්ම කරදරයන්ට මුහුණ පෑමට මේ සතියේ ආරම්භයේදී තමන්ට සිදුවේවි. විශේෂයෙන්ම
14වෙනිදා දක්වා කාල සීමාව ටිකක් සැලකිලිමත් භාවයකින් යුක්තව ඔබ වැඩ කටයුතු කරන්න. ඒවගේම තමයි රැකයා කරන ස්ථානය ආදායම් මාර්ග ලැබීමතින් යම් යහපත් අත්යක් උදාවෙනවා. නමුත් එය එතරම්ම යහපත් වෙන්න ව්‍යස්ථානය යම්තාක් දුරකට වැඩිවෙන්නට පටන් ගන්නවා. අනපේක්ෂිත ලෙස මිල මුදල් වියදම් කිරීමට කරුණු කාරණය දේවී මේ සති ආරම්භේදීම අනපේක්ෂිත මුහුණදීම් කිහිපයකටම තමන්ට මුහුණ දෙන්නට සිදුවෙනවා. බලාපොරොත්තු වූ දේවල් හරියාකාරව සිදු නොවේවි. නමුත් සති අවසානයේ අම්මාකාරයක වෙනස්වීමක් බුදමාරුවීමත් එක්කම තමන්ට ඇතිවෙන්නට පටන් ගන්නවා. මේ නිසා ප්‍රබල පුද්ගලීන්ගේ ඇසුර ටිකක් ලැබෙන්න්නට පටන් ගනීවි. හැබැයි ඒ ඇසුර නිසාම ප්‍රද්භාන පුද්ගලීන් එක්ක රැකයා කරන ස්ථානයේ ගට්ටන වත් පැනනැගීමේ ඉටකඩ ටිකක් ෘෂභලග්න හිමි ඔබට පවතිනවා. ඒ පිළිබඳව සැලකිලිමත්වෙන්න ඉක්මන් තීන්දු තීරණ මේ සති අතරතුරේදී නොකත යුතුම කාල සීමාවක් ශරීර සෞඛ්‍ය වඩාත් ප්‍රවේශම් කරගන්න අනාගතය වෙනුවෙන් යම්තාක් ප්‍රමාණයක් හරි මුදල් ආයෝජනය කරන්න හිතට ගන්න එතරම් යහපත් තත්ත්වයක් උදාවෙන්නේ නැහැ. මේ සති අතරතුරේදී වෘෂභ ලග්න හිමි ඔබට රැකියාවුවත් ඔබට මේ කාල සීමාවේදී වෙනස් කරන්නට සිදුවේවි හිතේවි. ඒ නිසා හොඳම දේ තමයි මේ සති අතරතුරේදී කාලයට ඉඩදීල බොහෝ දේවල් බලාගන්න පුළුවන් නම් යම්තාක් දුරකට දියුණුව ලබාගන්න පුළුවන්. ආගමික වතාවත් වල නිරතව වැඩ කටයුතු ආරම්භ කරන්න වැඩි වශයෙන්ම විශ්ණු දෙවියන්ට පුද පූජා පැවැත්වීමේ කටයුතුල නිරතවන්න පුළුවන් නම් වෘෂභ ලග්න හිමි ඔබට මේ සතිය ඉතාම සුබදායක සතියක් බවට පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. මිතුන ලග්නය මිතුන ලග්න හිමි ඔබට මේ කාලසීමාව ඉතාමත්ම සැලකිලිමත් විය යුතුයි. මොකද මේ කාලසීමාවේදී රවිකුජ බුද සිකරු හත්තන්නේ ගෝචරයෙන් ගමන් කරන කාලසීමාවක් වගේම මේ සති අතරතුරේදී මෙම ග්‍රහයින් අටවැන්නට නැත්තම් පාපී ස්ථානයකට ගෝචරවන්නට පටන් ගන්නවා. ඒවගේම තමයි චන්ද්‍රයා පිළිවෙලින් පස්සන්න හයවැන්න හත්වන්න සහ අටවැන්නට ගෝචරවන සතියක් සෙනසුරු දහවැන්නේ ගෝචරයෙන් ගමන් කරන සතියක්. ඉතින් ඇදදස් විසි පහවර්ෂය වගේම මේ සති අතරතුරේදිත් තමන්ට ප්‍රධාන වශයෙන්ම ගැටලු මතුවන්නට පුළුවන් ඉඩ කඩ පවතින්නේ තමන්ගේ රැකයා කරන ස්ථානයේදී. තමන්ගේ රැකයා කරන ස්ථානයේදී ඔබ සැලිකිලිමත් භාවයකින් යුක්තව වැඩ කටයුතු කරන්න මේ කාලසීමාවේදී ඔබට අස්ථානගත චෝදනාවක් එල්ලවීමේ ඉඩ කඩක් පවතිනවා. වගේම කාර්ය බහුලත්වය අධිකවීම නිසා යම් ආකාරයකට තරහයමේ ප්‍රතිශතය ටිකක් ඇතිවන්නට පටන් ගනීවී. නමුත් බුදට වෙන්නට පැමිණෙනවා කියන්නේ අම්තාක් දුරකට දියුණුව කෙනෙක ලබාගන්න පුළුවන් මේ අතර මැද සතියේ විශේෂයෙන්ම 17 මේ සති අවසානයේදී අම්මාකාරයකට දියුණුවක් ලබාගනීවී. අමුතුවෙන් වැඩ කටයුතු ආරම්භ කරන්න සිතීමත් එක්කම ඒ සඳහා පැරණි සිට පැවති ගැටලුවකට විසඳුම් ලැබෙන සතියක් බවට පත්වෙනවා. එවගේම තමාගේ රක්ෂාව නැතම් තමන් කරන ව්‍යාපාරය පිළිබඳ හොඳ අවබෝධයක් හිමිවේවි මේ සතිය අවසානයේදී. නමුත් මේ සතිය ආරම්භයේදී පවුල් ජීවිතයේ තරම් යහපත් අත්යක් උදාවන්නේ නැහැ. මොකද මේ කාලසීමාවේදී ඔබට වගකීම් රාශයක් ලැබෙන්න්නට පටන් ගනීවී. තමන්ගේ දෙමවපියන් තමන්ගේ දරුමුණු පුරන් තමන්ගේ බිරිඳ වෙනුවෙන් වගකීම් සහගතව ක්‍රියා කරන්නට කටයුතු කරන්නට හේතු සාධක යෙදෙන්න්න වූ සතියක් බවට පත්වෙනයි. වගේම තමයි මේ සතියේ බ්‍රහස්පතින් දසා සිකුරාදා දිනයන් හිදී සතුරන් නිසා ගැටලු මතුවන්නට පුළුවන් ඉඩ කඩ ඇතිවන්නට පටන් ගන්න කාලසීමාවක් බවට පත්වෙනවා. සිත් තැවුලක් ඇතිවීමට නියමිතයි. විශේෂයෙන්ම මරණයක් පිළිබඳව අසන්නට ලැබේවී මේ සති ආරම්භයේදී. මේ සති ආරම්භයේදීම යම්මාකාරයකට ස්වභාවික ආපදා නිසා පීඩාවන් වලට ගොදුරුවන්නට සිදුවේවී. ඒවගේම තමයි නිදහසේ කාලය ගත කරන්නට හිමිවන ඉඩකඩ ටිකක් අවම වෙනවා. සැලකිලිමත් භාවයකින් යුක්තව සති ආරම්භයේදී වැඩ කටයුතු කිරීමට මිතුන ලග්න හිමි ඔබ වැඩ කටයුතු සිදු කරන්න. කටක ලග්න හිමි ඔබ මේ සති අතරතුරේදී ඉතාමත් කල්පනාකාරීව වැඩ කටයුතු කළ යුතුම සතියක් බවට පත්වෙනවා. විශේෂයෙන්ම මේ කාලසීමාවේදී රවි කුජ බුදු සිකුරු පස්සන්නේ ගෝචරවත් මේ මාසේ මේ සති අතරතුරේදී රවි කුජ බුද සිකුරු හත්වන්නට ගෝචර වෙන කාලසීමාවක් බවට පත්වෙන. ඒවගේම තමයි ලග්නාධිපති චන්ද්‍රයා හතරවන්න පස්සන්න හයවැන්නේ හත්වන්නේ ගෝචර වන කාලසීමාවක්.
තින් මේ කාලසීම වාරම්භ්‍රයේදීම ඔබ සැලකිලි මත්ය යුතු ශේෂත්‍ර කිහිපයක් පවතිනවා මේ සති අතරතුරේදී ඔබගේ ශරීර සෞඛ්‍ය නම් දුර්වල වන්නට තියෙන ඉඩකඩ ටිකක් වැඩි ස්වභාවික අපදා නිසා යම්මා කාර්යකට ගැටලු ගට්ටන පැනනගන්න පුළුවන් විශේෂයෙන්ම සෙම් රෝගවලින් පෙරෙන පුද්ගලීන්ට නම් ඉතාමත්ම අසුභදායක කාලසීමාවක් බවට පත්වෙනොය වගේම තමයි පුංචි ඉතාම ඉක්මනින් සුවවෙන ලෙඩරෝග හෝ පලවෙනි දවස් කිහිප අතරතුරේදී විශේෂයෙන්ම 13වෙනිදා 14නිදා දක්වා කාලසීම වතරතුරේදී තමන්ට ඇතිවීමේ ඉඩ කඩක් පවතිනවයි වගේම මානසික තත්වය තරම් යහපත් අත්වයක් උදාවෙන්න නැහැ කටක ලක්නීමේ ඔබ කලබලකාරී ස්වභාවයකින් යුක්තව වැඩ කටයුතු කරන්නට පෙළඹෙන ප්‍රතිශතයක් පවතිනවා පමණට වඩා සිතීම වඩාත්ම දැඩි දුර්වලතාවක් බවට පත්වෙනවා එනිසා කටකලක්න හිමියන් පමණට වඩා හිතන්නට එපා මේ කාලසීමාවේ පමණට වඩා සිතීම නිසාම පවල් ජීවිතය අම්මාකාරයක ගැටලු පළමු දින කිහිප අතරතුරේදී ඇතිවීමට නියමිතයි නමුත් මේ සති අවසානයේදී යම්තා දුරකට චිත්ත ශක්තිය වර්ධනය වීමත් එක්ටම සුබදායක ලක්ෂණ කිහිපයක් තමන්ට ඇති වෙනවා එකක් තමයි තමන්ගේ සරාගික හැගේ මිස්මතු වෙන්නට පටන් ගන්න කාලසීමාවක් බවට පත්වෙනවා ඒවගේම තමයි මේ කාලසීමාවේ චන්ද්‍රකුජ යෝගය ඇති වෙන්නට පටන් ගන්නවා මේ නිසාම තමන්ගේ හැඟීම් දැනීම් පාලනය කරගන්නට අපහසු තත්ත්වයක් උදාවේවි මේ නිසා තමන්ගේ පංචීන්ද්‍රියන් සුපත්තාකාරයෙන් පිනවීමේ හැකියාව කටකලක්න හිමි ඔබට අත්වෙනවා ඒවගේම තමයි ගෙන කන්න අබදරුවන්ට වඩා සුවිශේෂී කාලසීමාවක් මුල් දින කිහිප අතරතුරේදී කම්මැලිකම ටිකක් හිතර දැනුනා මේ සති අවසානය වෙන්නකොට ඉතාමත්ම හොඳින් තමන්ගේ විදිරි වැඩ කටයුතු සිදුකරගෙන යන්නේ හැකියාව පවතේවේ වගේම තමයි හැම විට්ටක්කම තමන්ගේ දරුවන් ගැන හෝවේවා සුරතල් සතුන් ගැන හෝවේවා හිතමින් කාලය ගත කරන්නට වෙනවා මේ දින කීප අතරතුරේ ඉතින් කටකලක් හිමියන්ට සුවිශේෂී සතියක් කල්පනාකාරයෝ වැඩ කටයුතු කරීම් සිද්ධ කරන්න ඒවගේම 17වෙනිදා සහ 18වෙනිදා දින දෙක වැඩි වශයෙන්ම උත්සවවලට සහභාගී වන්නට සිදුවේවී ඒ වගේම තමයි නීතිමය ගැටලුවකට මුහුණ පාන්නට ඉඩකඩ එම දින දෙක අතරතුරේදී තමන්ට පත්වෙනවා සැලකිලිමත් භාවයකින් යුක්තව මේ සතියේ වැඩ කටයුතු සිදු කරන්න සිංහලග්න හිමි ඔබට මේ සතිය තාම සුවිශේෂී සතියක් බවට පත්වනවා සිංහලග්න හිමි ඔබේ ලග්නාධිපති රවි මේ වෙනකොට පස්සන්නේ ගෝචරව ගමන් කරන කාලසීමාවක් 14වෙනිදා රවි මකරරාශිගතවීමත් එක්කම තමන්ගේ හයවැන්න බලවත්වෙන්නට පටන් ගන්නවා පොඩ්ඩක් මේ සති අවසානයේ විශේෂම මේ සති ආරම්භයේදී පළමු දින කීප අතරතුරේදී තමන්ගේ ප්‍රේම සම්බන්ධතාවලට සුබදායක තත්ත්වයක් උදාවන්නේ නැහැ මතබේධාත්මක ගැටුම් ටිකක් වර්ධනය වන කාලසීමාවක් බවට පත්වේවී වසිලිවම්තව එම නිසා වැඩ කටයුතු කරන්න නමුත් දිනේ ඇමත් එක්කම කාලය ඇමත් එක්කම වඩාත් සුබදායක ලෙස පවුල් ජීවිතය සාර්ථකයුරින් නිමා කිරීමේ හැකියාව තමන්ට ලැබෙන කාලසීමාවක් බවට පත්වෙනවා ශරීර සෞඛ්‍ය වඩාත් යහපත් වන්නට පටන් ගන්නවා මේ කාලසීමාවේ ඔබට දැනටමත් 7 අවුරුදු 6 මාස ඒ රාෂ්ටක කාලසීමාවක් ඇතිවෙලා තියෙන කාලයක් බවට පත්වෙනවා වගේම තමයි ඔබගේ සුවිශේෂීම දිනේ බවට මේ සති අතර තුරේදී පත්වන්නේ 16 වනදා මොකද 16 වෙනිදා කුජමාරු වීමත් එක්කම තමන්ගේ සතුරන් හඳුනා ගැනීමේ හැකියාව තමන්ට ලැබේවි උෂ්ණරෝග ටිකක් ඇතිවීමේ ඉඩකඩ එම දිනේ තුළ පැවතියත් තමන් යටතේ ඉන්න සේවකීන් පිළිබඳව හරිහැටි අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව සිංහලග්න හිමි ඔබට පවතිනවා සතුරන් පරාජයවීම් නඩු හබවලින් ජයග්‍රහණ හිමිවීම් ඇතිවන දිනයක් බවට 17 දින තුන තමන්ට පත්වේවී පවුල් ජීවිතය වඩාත් සාර්ථකයුරින් මේ සති අවසානය වනවට සිංහලග්න හිමි ඔබට ගෙවීමේ හැකියාව පවතිනවා තමන්ගේ දේපල දියුණුවට හේතු වාසනා ලැබෙන කාලසීමාවක් වාහන ලාභ හෝ වේවා නැතිනම් අනාගතය පිළිබඳව වැඩි වශයෙන් හිතන්නට පෙළඹේවි පළමු දින කීප අතරතුරේදී වගේම තමයි සුළුසුළු වස්තු ලාභ තමන්ට ලැබෙන්නට පටන් ගන්නවා අනාගතය කරන්නට තියෙන වැඩ කටයුතු පිළිබඳව වර්තමානයේ හිතලා හොඳ සැලසුම් නිකුත් කරන්නට තියෙන හොඳම සතිය බවට සිංහලග්න හිමි ඔබට මේ සතිය පත්වේවී මේ 14 වෙනිදාගෙන් පසුව කෝණ මාසය අවසාන වීමත් එක්කම අලුතින් වැඩ කටයුතු ආරම්භ කරන ඔබට වඩාත් සුවිශේෂීම ඉදිරි අනාගතයක් උදාවෙන කාලසීමාවක් බවට පත්වේවී බුධාදිත්‍ය යෝගය රවිකුජ යෝගය ඇතිවන්නට පැමිණීමත් නිසාම සිංහලග්න හිමි ඔබ වැඩ කටයුතු කරනකොට අනාගතය පිළිබඳව සැලසුම් සහගත බුද්ධිය වර්ධනය වන්න පටන් ගන්නවා මේ නිසාම ඉගෙන ගන්නා දරුවන්ගේ නතර වී තිබූ ඉගෙනීම නැවතත්
සම්බන්ධත් ඇතිවේවි ධාරණ ශක්තිය වර්ධනය වන සතියක් බවට පත්වේවි සිංහලක් හිමි ඔබට ඉතාම සාර්ථක සතියක් බවට පත් කර ගැනීමේ හැකියාව මෙම තුළදී උදාවනවා ඇත. කන්‍යාලග්න හිමි ඔබට සුවිශේෂී සතියක් බවට මේ සතිය පත්වෙනවා විශේෂයෙන්ම තමන්ගේ ලග්නාධිපති බුද්ධ හයවැන්නට ගෝචර වන දිනයක් ඉතින් දාහත්වනිදා කියන්නේ ඔබගේ ලග්නාධිපති බුද්ධ මකර රාශිගත වීමත් එක්කම තමන්ට මේ සති අතර තුරේදී අනුන්ගෙන් ප්‍රශංසා හොඳ නම්බු නාම ලැබෙන සතියක් බවට පත්වෙනවා සිතේ ප්‍රීතිය උපදවනවා නමුත් පළමු දින දෙක ඉතාමත්ම සැලකිලිමත් වෙන්න මොකද කන්‍යාලග්න හිමි ඔබේ චන්ද්‍රයා ගෝචරයෙන් දෙවැන්න තුන්වැන්න හතරවැන්න පස්සන්නේ ගෝචර වන්න වූ සතිය පළමු දින දෙක අතරතුරේදී මිලමුදල් හානිවීමට කරුණු කාරණාවක් යෙදේවී නමුත් උද්‍යෝගිමත් භාවය වර්ධනය වන්නට පටන් ගන්න කාලයක් බවට පත්වෙනවා ස්ත්‍රීන්ට පුරුෂයෙන් සමගද පුරුෂයෙන්ට ස්ත්‍රීන් සමගද හොඳ යහපත් අම්තර් පුද්ගල සමඳතා ගොඩනගා ගැනීමේ හැකියාවක් පවතින කාල සීමාවක් බවට පත්වේවී අලුතින් ඥාතුමිත්‍රයන් පිළිබඳව අසන්නට කරුණු කාරණය දෙන්නට පටන් ගන්නවා මේ සතිය අවසානය වන විටම තමන් නොසිතූ ආකාරයට තමන්ගේ දරුවන් නිසා ප්‍රීතිය උදාවීමේ ඉඩ කඩක් පවතින කාලසීමාවක් බවට පත්වෙනවා ගෘහවාසීන් සමගත් අවට වටපිටාවේ තමන් සමඟ වැඩකටයුතු කරන පුද්ගලයෙන් සමගත් යම්මාකාරයක මතබේදාත්මක ගැටලුවක් මේ බ්‍රහස්පතින්දා සාසි කුරාදා යන්න දෙදින තුර ඇතිවීමේ ඉඩ කඩ පවතිනවා එම දිනයන් දෙකේදී තමන්ගේ ඉක්මන් කෝප ගැනීම ටිකක් වර්ධනය වන කාලසීමාවක් බවට පත්වේවී ඒ නිසාම එම දින දෙක ඉතාමත්ම සැලිකිලිමත් භාවයකින් යුක්තව කටයුතු කිරීම සිද්ධ කරන්න දාහත්වනිදා සහ දහට වනිදා කියන්නේ ජීවිතේ පැහැදිලිම වෙනසක් තමන්ගේ ජීවිතයට උදාවන්නට පටන් ගන්න කාලසීමාවක් බවට පත්වෙනවා විශේෂයෙන්ම ඉගෙන ගන්නා දරුවන් සැලකිලිමත් වේ යුතු වන්නේ තමන් ආශ්‍රය කරන පුද්ගලයින් පිළිබඳව යහපත් මිත්‍ර සම්බන්ධතා බිඳ වැටිලා යහපත් මිත්‍ර සම්බන්ධතා ඇතිවීම වගේම මිත්‍රයන් නිසා පාඩුවක් කලාභහානයක් විඳීමේ ඉඩ කඩක් කන්‍යාලග්න හිමි ඔබට මේ සති අතරතුරේදී පවතිනවා ඉතින් සැලකිලිමත්වෙන්න මිත්‍රාශ්‍රය කිරීමේදී සහ තවකුගේ උපදෙස්වලට අනුකූලව වැඩ කටයුතු කිරීමේදී රැවටීමේ ඉඩකඩ වැඩි වශයෙන්ම පවතින ලග්න හිමියා බවට පත්වන්නේ කන්‍යා ලග්න හිමි ඔබ තුලා ලග්න හිමි ඔබට සුවිශේෂීම සතියක් බවට මේ සතිය පත්වෙනවා සති ආරම්භේදීම චන්ද්‍රයා ලග්නය ගමන් කිරීම හේතු කොටගෙන සිතට අහේතුකව ප්‍රීතිය ලබා දෙන්න සතියක් බවට පත්වෙනවා තමන් වැඩ කටයුතු කරනකොට අහේතුකව ප්‍රීතිමත්වීමට අවස්ථාව තමන්ට උදාවේවේ වගේම තමයි මොන කරදරේ බාධකයේ පැමිණියක් තමන්ට එයින් හොඳ ධනාත්මක චින්තනයක් ඇතිකොටගෙන එම කරදර පවා විසදා ගැනීමේ හැකියාව නුවන පහළ වෙනවා එවගේම මේ සති අතර තුරේදී තැනට සූදුසු උපක්‍රමශීලී නුවන තමන් බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳින් ක්‍රියාත්මක වන සතියක් බවට පත්වේවී ඉගෙන ගන්නා දරුවන්ට වඩා සුවිශේෂී කාලසීමාවක් බවට පත්වෙනවා කලාකාමී හැකියාවන් වර්ධනය වීමත් එක්කම කලාවට වැඩි නැඹුරුතාවක් දැක්වීමේ ඉඩ කඩක් පවතින කාලසීමාවක් ඒ වගේම තමයි මේ කාලසීමාවේදී රැකයා කරන පුද්ගලයින්ට වඩාත්ම සුබදායක වෙනවා සති ආරම්භේදීම තමන් උද්‍යෝගිමත් භාවයකින් වැඩ කටයුතු කිරීම හේතු කොට ගෙනම ප්‍රශංසා හිමිවන්නට පටන් ගන්නවා ආර්ථිකය යම්තාක් දුරකට අඟහරුවාද බදාද වෙනකොටම දියුණුවීමේ ඉඩකඩ පවතිනවා විශේෂෙන්ම 13 සහ 14 කාලසීමාව අතරතුරේදී තමන්ගේ ධනය සැලකිය යුතු මට්ටමකට ඉහළ යන කාලසීමාවක් බවට පත්වෙනවා ඒ වගේම තමයි චිත්ත ශක්තිය වර්ධනය වීමට පටන් ගන්නා කාලසීමාවක් බවට පත්වේවී සහෝදර සහෝදරයන් නිසා සුබදායක සතුටුදායක ආරංචියක් අසන්නට ලැබෙනවා පෞල් ජීවිතය වඩා යහපත්වෙනවා මේ සති ආරම්භය අතරතුරේදීම නමුත් සති අවසානයේදී යම්තාක් දුරකට මතබේදාත්මක ගැටලු ඇතිවේවී ඕපාදූප කේලාම්බස් නිසා දෙදෙනා අතර මතබේදාත්මක ගැටලු මතුවන්නට පුළුවන් ඉඩ කඩක් පවතිනවා ලිංගික ජීවිතයත් වඩාත් හොඳ තෘප්තියක් ලබාගැනීමේ හැකියාව ලැබෙන්න්නාව සතියක් බවට මේ සතිය තුලා ලග්න හිමි ඔබට පත්වේවී ප්‍රවේශම් විය යුතු එකම ශේත්‍රය වන්නේ තමන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව නම් සැලකිලිමත් වන්න බෝවෙන රෝග සෑදීමේ ඉඩකඩ බොහොමත්ම සයින් වැඩි වගේම ස්වභාවික ආපදා නිසා ගැටලුවලට පැනනැගීම ඉඩකඩ ඉතාමත්ම ඉහලින් පවතින ලග්න හිමිය බවට තුලා ලග්න හිමි ඔබට මේ සති අතරතුරේදී පත්වේවී.
වෘශ්චික ලග්නය වෘශ්චික ලග්නහිමි ඔබට මේ සතිය සුවිශේෂී සතියක් බවට පත්වෙනවා සති ආරම්භේදීම ඔබගේ ලග්නාධිපති කුජ දෙවන්නේ ගෝචර වෙනවා මේ සති අතරතුරේදී ප්‍රබල ග්‍රහමාරුවීම් කහිපයක් ඇතිවෙනවා ඒ තමයි ලග්නාධිපති කුජ තුන්වන්නට ගෝචරණ කාලසීමාවක්ේ වගේම චන්ද්‍රයා දොළොස්සන්න ලග්නය දෙවන්න තුන්වන්නේ ගෝචර වන කාල සීමාවක් බවට පත්වෙනවා මේ දිනේදී විශේෂයෙන්ම ඔබට පෙරගේ දින කිහිපය විශේෂයෙන්ම ගිය සති අතරතුරේදී ඉරිදා සහ සෙනසුරාදා දිනයන්වල එතරම් සුබදායක තත්ත්වයක් උදාවන්නට නැතිවෙන්නට ඇතේ මිලමුදල් වියදම්වීම අධික වෙන්න කාල සීමාවක් බවට පත්වෙනවා විශේෂයෙන්ම 10 වෙනිදා සහ 11 වෙනිදා එතරම් සුබදායක නැහැ ඔබ වැඩ කටයුතු කරනකොට මිලමුදල් හානිවීම එක්ක කෝප ගැනීම නිසා මතභේදාත්මක ගැටලු වලින් යුක්තව ඔබ වැඩ කටයුතු කරන්නට ඇති නමුත් මේ සති ආරම්භයේදී අහේතුකව තමන්ගේ ඒ ගැටලු නිරාකරණය වෙන්නට පටන් ගන්නවා විශේෂයෙන්ම 13 වෙනිදා ඔබ වැඩ කටයුතු කරනකොට හිතේ ප්‍රීතිමත් භාවය උදාවෙන්නට පටන් ගන්නවා ගැටලු ගන්නදිනු සාකච්ඡා කරන්න හොඳම දිනේ බවට 13 14 දින දෙක ඔබට පත්වෙනවා ව්‍යාපාර කරන පුද්ගලයින්ට වඩාත් සුවිශේෂීම දිනයන් දෙකක් බවට 13 සහ 14 යන දෙදින පත්වෙනවා ඒ වගේම තමයි පරණි ගැටලු සාකච්ඡා කරන්නට වගේම ඔබගේ වචනයට පුද්ගලයින් නම්‍යශීලී කරගැනීමේ හැකියාව පවතිවේ රසවත් ආහාර පාන භුක්ති විඳින්නට ලැබෙනවා පළමු දින දෙක අතරතුරේදීන් පසුව තමන් වැඩ කටයුතු කරනකොට අලුතින් මිත්‍රයන් ලැබෙන කාල සීමාවක් ශරීර සනීපය ඇතිවන්නට පටන් ගන්නවා තමන්ගේ තත්ත්වය උසස්වීමේ ඉඩකඩක් පවතින කාල සීමාවක් නොසිතූ ආකාරයට බලයට පත්වන්නට පුළුවන් සතියක් බවට වෘශ්චික ලග්න හිමි ඔබට මේ සතිය පත්වෙනවා සතුරන්ගෙන් ජයග්‍රහණ හිමිවන්නට මේ කාල සීමාව ලැබේවී ඒ වගේම තමයි නොසිතූ ආකාරයට නොයෙක් දෙනාගෙන් ගෞරව සැලකිල්ල නම්බු නාම හිමිවීමට කරුණු කාරණාය දෙන්නට පටන් ගන්නවා වගේම සිකුරු බලවත්වීම හේතු කොටගෙනම සහෝදර සහෝදරයන් නිසා තමන්ට ප්‍රීතිය උදාවේවී ඔවුන් පිළිබඳව අසන්නට කරුණු කාරණා යෙදෙන කාලසීමාවක් බවට පත්වෙනවා ඒවගේම වෘශ්චික ලග්නහිමි ඔබට දීර්ඝ කාලයක් සිට බලාගෙන හිටපු දෙයක් ප්‍රතිඵල අසන්නට ලැබේවී එමගින් හොඳ සතුරුදායක ආරංචියක් මේ සති අවසානය වන විට ලබන්නට උත්සාහ කරනවා ලැබෙන කාලයක් බවට පත්වෙනවා නමුත් සිකුරාදා දිනය ඉතාමත්ම සැලකිලිමත් වෙන්න වඩාත් සුබදායක දිනයක් බවට සිකුරාදා දිනය පත්වෙන්නේ නැහැ කැපීම් තුවාල වගේම ලේසෙලවීමක් ඇතිවන්නට පුළුවන් ඉඩ කඩක් පවතින නිසා කාර්මික ශේත්‍රයෙන් යුතු පුද්ගලයින් වැඩිපුර ගමන් බිමන් යන පුද්ගලයින් සිකුරාදා දිනේ සැලකිලිමත් භාවයකින් යුක්තව වැඩ කටයුතු සිදු කරන්න. දනුලග්න හිමි ඔබේ ලග්නාධිපති ගුරු හත්තන්නේ ගෝචරව ගමන් කරන කාලසීමාවක් බවට පත්වෙනවා වගේම මේ සති අතරතුරේදී රවිකුජ බුදු සිකුරු ලග්නය ගමන් කරම් මේ සති අතරතුරේදී රවිකුජ බුදු සිකුරු දෙවන්නේ ගෝචර වෙන කාලයක් ඒ වගේම චන්ද්‍රයා 11 12 ලග්නය සහ දෙවන්නේ ගමන් කරන කාලසීමාවක් ඉතින් දනුලග්න හිමි ඔබට මේ සතිය කියන්නේ මිශ්‍ර ඵලදායක තත්ත්වයක් උදාවන්න වූ සතියක් බවට පත්වෙනවා විශේෂයෙන්ම මේ සති අවසානයේ පෙර සති අවසානය වනකොට 10 වෙනිදා සහ 11 වෙනිදා මානසික පීඩනය ටිකක් තමන්ගේ අධික වන්නට ඇති මොනයම් හෝ හේතුවක් නිසා කල්පනා කර ඉන්න ප්‍රතිශතයක් පවතිනවා විශේෂයෙන්ම තමන්ට කල්පනා කරන්නට හේතුවක් නොමැති කරුණු කාරණාවල පවා වැඩි වශයෙන්ම කල්පනා කරන ස්වභාවයක් ඇතිවෙනවා කාලයක් පහු කරගෙන එන්නට ඇති ඉතින් මේ දේ ටිකක් වැඩිවෙන්න පටන් ගන්නවා පළමු දින කිහිපය අතරතුරේදී විශේෂයෙන්ම 16 වනදා දක්වා කාලසීමාව දනුලග්නහිමි ඔබ සැලකිලිමත් භාවයකින් යුක්තව කටයුතු කරන්න රැවටීම් වලට භාජනය වීම වගේම නීතිමය ගැටලු පැන නගින්නට පුළුවන් ඉඩ කඩක් පවතිනවා තරහ යන ප්‍රතිශතය ටිකක් ඔබගේ වැඩි වෙන කාලසීමාවක් බවට පත්වේවී ඒ වගේම තමයි අහේතුකව තමන්ට ගමන් බිමන් යෑමට සිදුවෙන කාලයක් බවට පත්වෙනවා හේතුකව සිත්තවුල් කනගාටු ඇතිවීන්න දින කිහිපයක් බවට 13 වනදා දක්වා කාලසීමාව ඇතිවේවේ අවනම්බූ ලබන්න පුළුවන් ඉඩකඩක් පවතිනවා අස්ථානගත චෝදනාවන් වලට හසුවීමේ ඉඩකඩ ඉතාමත්ම ඉහලයි ඒ වගේම පළමු දින කිහිප අතරතුරේදී මම්මුලාවීම හේතුවක් නිසාම සැලකිලිමත් භාවයකින් යුක්තව කටයුතු කරන්න ඉන් පසුව 16 වනදාගෙන් පසුව තමන්ගේ ජීවිතය පැහැදිලි ලෙස වෙනස්කම් රාශියක් ඇතිවෙන්න පටන් ගන්නවා රවි මාරුවීමත් එක්කම විශේෂයෙන්ම 17 වෙනිදා දක්වා කාලසීමාව තමන්ට හේතුකව ප්‍රීතිය උදාවේවී පෙරදින කිහිප අතරතුරේදී
තිබුණු මතබේදාත්මක ගැටලු වගේම නිෂ්පල කරුණු කාරණා සඳහා විසඳුම් හිමිවන දින කීපයක් බවට පත්වෙනවා ආර්ථිකය වඩාත් යහපත් අන්දමට කටයුතු කරගෙන යන්නේ හැකියාව දාසය වනදා දක්වා දහට වනදා දක්වා කාලසීමාව තුළ පවතින නමුත් දහට දහනමේ දින දෙක අතරතුරේදී අහේතුකුව මිල මුදල් වියදම් කිරීමට කරුණු කාරණය දේවින් මේ සතිය ඔබට මිශ්‍රඵලදායක තත්ත්වයක් කිසිම දිනක නොසිතූ විපර්යාසවලට නොසිතූ කරුණු කාරණාවලට මුහුණදීමේ ඉඩකඩක් පවතින සතියක් බවට පත්වෙනවා ඒ නිසා සැලකිලිමත් භාවයකින් කල්පනා කාරීව වැඩ කටයුතු කරන්න පවුල් ජීවිතය වඩා යහපත් අත්වයක් මේ මැදදින කිහිප අතරතුරේදී විශේෂයෙන්ම 13 වනදාගේ සිට 16 වනදා දක්වා කාලසීමාව අතරතුරේදී තමන්ට හිමි වනවා. හැබැයි මේ සතිය අවසානය වනකොටම යම් ආකාරයකට මතභේදාත්මක ගැටලු ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. ධනු ලග්න හිමි ඔබත් ප්‍රවේශම් විය යුතුම ක්ෂේත්‍රය වන්නේ තමන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව. ශරීර සෞඛ්‍ය නම් එතරම් යහපත් තත්ත්වයක් උදාවන්නේ නැහැ. ශරීර සෞඛ්‍ය පිරිහීමේ කරුණු කාරණා යෙදේවි බෙහෙත් හේතුවත් අමතක වන්න පුළුවන් ඉඩකඩක් පවතින නිසා ධනු ලග්න හිමි ඔබ මේ සතිය කල්පනාකාරීව වැඩ කටයුතු සිදු කරන්න. මකර ලග්නය මකර ලග්න හිමි ඔබට මේ සතිය සුවිශේෂී සතියක් බවට පත්වෙන විශේෂයෙන්ම ලග්නාධිපති සෙනසුරු තුන්වන්නේ ගෝචරව පවතින කාල සීමාවක් ඒ වගේම රවි කුජ බුදුසිකුරු වැස්ථානය ගමන් කරන සති ආරම්භයේදීම මේ සති අතරතුරේදී රවි කුජ බුදුසිකුරු ලග්නයට ගෝචරවන කාල සීමාවක් ඒ වගේම චන්ද්‍රයා 10 11 12 සහ ලග්නයේ ගෝචර වෙන කාල සීමාවක් බවට පත්වෙනවා. ඉතින් මකර ලග්න හිමි ඔබට මේ කාල සීමාවේ පවතින ප්‍රධානම ගැටලුව තමයි අහේතුකව මිල මුදල් වියදම් වීම අහේතුකව දේවල් කරන්නට සිටීම. සාමාන්‍යයෙන් මේ සති අතරතුරේදී ඔබ වැඩ කටයුතු කරනකොට පළමු දින කිහිපය අතරතුරේදී අනපේක්ෂිත වියදම්මයි වැඩි වශයෙන්ම ඔබ සිදු කරන්නේ. ඒ වගේම තමයි මොන වැඩ කටයුත්ත කරන්නට ගියත් ඔබ තමන්ට රටට ලෝකයට පෙනෙන ආකාරයට දේවල් කරන්නට හිතෙන ප්‍රතිශතයක් පවතිනවා. යම් ආකාරයකට වෙනදාට වඩා ආත්මාර්ථකාමී ස්වභාවයක් මකර ලග්න හිමි ඔබේ ඇතිවීමේ ඉඩ කඩක් පවතින. විශේෂයෙන්ම පවුල් ජීවිතය තුළදී සැලකිලිමත් වෙන්න තමන්ගේ ප්‍රධාන වගකීම් පැහැරහැරීමේ ඉඩකඩක් තමන්ට පවතින කාල සීමාවක් නිසා නිතර මතභේදාත්මක ගැටලු පළමු දින කිහිප අතරතුරේදී මකර ලග්න හිමි ඔබටත් වේවි. ඒ වගේම මේ කාල සීමාවේදී සැලකිලිමත් වෙන්න 12 වෙනිදා සිට 13 වෙනිදා දක්වා කාල සීමාව එතරම්ම සුබදායක තත්ත්වයක් උදාවන්නේ නැහැ. නීතිමය ගැටලුවක් වුවත් ඇතිවීමේ ඉඩ කඩ පවතිනවා. යම් තාක් දුරකට 14 වෙනිදා රවි ලග්නගත වීමත් එක්කම ටිකක් කල්පනාකාරී වෙන්න. මොකද ආඩම්බරකාරී ස්වභාවය වැඩි වේවි. මකර ලග්න හිමි ඔබ මේ සති අතරතුරේදී භාවිතා කරන ආලේපන වන්නට පුළුවන්. නැතිනම් භාවිතා කරන ආහාර පාන වෙන්න පුළුවන්. පරිභෝජනය කරන දෑ අනුව තමන්ගේ ජීවිතය වෙනස් වෙවි. මොකද චර්ම රෝග වැඩි වශයෙන් ඇතිවීමේ ඉඩ කඩක් මේ සති අතරතුරේදී මකර ලග්න හිමි ඔබට පවතිනවා. ඉගෙන ගන්නා දරුවන් ටිකක් වැඩ කල් දැමීමට කරුණු කාරණා යෙදේවි. නිදිමත අලසකම කියන එක වැඩියෙන් පළමු දින කිහිපය අතරතුරේදී දැනෙන්නට පටන් ගන්නවා. ගනුදෙනු කතා කරනවා නම් ගෙනුම්කරුවම් සමග වැඩ කටයුතු කරනවා නම් වගේම මුදල් ආයෝජනය කරනවා නම් වඩාත් සැලකිලිමත් වෙන්න. මොකද තමන් කරන දේ නිසා තමන්ට අලාභහානි පාඩුවක් මේ සතිය මුල් දින කිහිප අතරතුරේදී ලැබේවි. නමුත් මේ දේ යම් තාක් දුරකට මේ සතිය වෙනස් වන්නට පටන් ගන්නවා. 16 වනදාගෙන් පසු ටිකක් ජීවිතේ දියුණුව ඇතිකර ගන්නට හැකි කාල සීමාවක් බවට පත්වේවි. 17 18 දෙදින තුර තමන් විනෝද වෙන්න ඇවිදින්න වැඩි වශයෙන්ම හිතෙන කාලයක් බවට පත්වෙනවා. මේ නිසාම වඩාත් විනෝදකාමී අයුරින් වැඩ කටයුතු කිරීමේ කටයුතු වල තමන්ට නිරත වන්නට වේවි. එම නිසා සතුට ප්‍රීතිය උදාවීමත් එක්කම වඩාත් සාර්ථක සතියක් බවට පත්කර ගැනීමේ හැකියාව මේ සතිය අවසාන වන විට මකර ලග්න හිමි ඔබට පවතිනවා. කුම්භ ලග්න හිමි ඔබ ටිකක් කල්පනාකාරීව වැඩ කටයුතු කළ යුතු සතියක් මේ සතිය. මොකද ලග්නාධිපති සෙනසුරු දැන් දෙවැන්නේ ගමන් කරනවා. ඒ කියන්නේ ඔබට හප්තවරුදු 6 මාසයේ රාශිකයේ අවසාන කාල සීමාව යෙදලා තියෙන සතියක්. ඒ වගේම රවි කුජ බුදුසිකුරු වැස්ථානයේ වන 12 වෙනියේ ගෝචර වෙනවා. ඒ වගේම චන්ද්‍රයා 9 වෙනි 10 වෙනි 11 වෙනි සහ 12 වෙනි
ගෝචර වන කාලසීමාවක් මේ කාලසීමාවේදී කුම්ඹලග්න හිමි ඔබ බොහෝ වෙලාවටම තමන්ගේ සුචරිතවත් ගති ලක්ෂණ ටිකක් අමතක වන්නට පටන් ගනේවේ අම්මාකාරයක තමන් විසින්ම තමන් නපුරු ක්‍රියා කරන්නට පෙළඹෙනවා මේ සතිය ආරම්භේදීම වගේම පළමු දින කිහිපේ 14 කාලසීමාව වඩාත් සැලකිලිමත් එන්න මේ කාලසීමාව අතරතුරේදී ඔබට හදිසි අනතුරු වුවත් සිදුවන්නට පුළුවන් ඉඩ කඩක් පවතින කාලයක් බවට පත්වෙනවා ගමන් බිමන් යාමේදී ප්‍රවේශම් වෙන්න අසතුටුදායක ආරංචි තමන්ට අසන්නට ලැබේවී වගේම තමයි යම්මාකාරයකට ලේසැලවීමක් දැක ගැනීමේ ඉඩ කඩක් පවතිනවා නීතිමය ගැටලු පැනනැගීමේ ඉඩකඩ ඉතාමත් මිහලයි 14 සහ 17 යන දෙදින අතරතුරේදී ඉන් පසුව යම්තක් දුරකට මේ සති අවසානය වන්නකොට යමන්ට සෝදායක කාලසීමාවක් උදා වේවී විශේෂයෙන්ම තමන් ආර්ථික මේ සම්බන්ධයෙන් ටිකක් සැලකිලිමත් වෙන්න තමන්ගේ ආර්ථික එතරම්ම යහපත් වන්නේ නෑ මේ සති අතරතුරේදී තමන්ට ලැබීම් ලැබෙනවා ඉතාමත්ම හොඳින් ලැබීම් ලැබෙනවා හැබැයි ඒ ලැබීම් වලට සාපේක්ෂව ඒටත් වඩා වැඩියෙන් තමන්ට වියදම් අධික වෙන කාලසීමාවක් බවට පත්වේවී මේ වියදම් අධිකවීමත් එක්කම අනපේක්ෂිතාකාරයට මිලමුදල් වියදම් කිරීමේ කටයුතු වල තමන්ට නිරත වන්නට සිදුවෙන කාලසීමාවක් බවට පත්වෙන නිසා කුඹලග්න හිමි ඔබ පවුල් ජීවිතයවත් පළමු දින කිහිප අතරතුරේදී අම්මාකාරයක මතබේදාත්මක ගැටලු ඇතිවීමට නියමිතයි සැකය කියන එක නම් මේ සති අතරතුරේදී කුඹලග්න හිමි ඔබ හිතට ගන්නම එපා සැකකිරීම් වගේම අම්මාකාරයකට බලකිරීම් නිසා වැඩකටයුතු කරන්නට ගිහිල්ලා අම්මාකාරයකට පසුතැවීමට හේතු කරුණු කාරණා යෙදෙන්නට ඉඩකඩක් පවතින නිසා කුම්ඹලග්න හිමි ඔබ මේ සති අතරතුරේදී සැලකිලිමත් භාවය කියන එක තාමත් හොඳින් වැඩ කටයුතු කරන්න දැඩි තීන්දු තීරණ ගන්නට නොගොස් ඉතාම කල්පනාකාරයව වැඩ කටයුතු කළොත් වඩාත් සාර්ථක සතියක් බවට පත් කර ගැනීමේ හැකියාව කුම්ඹලග්න හිමි ඔබට පවතිනවා මේ සති අතරතුරේදී විෂ්ණු දෙවියන්ට බාරවීම වගේම තමයි බෝධි පූජා පැවැත්වීම ආගමනුකූලව වැඩ කටයුතු කරන්නට පුළුවන් නම් ඉතාමත්ම සුබයි රන්වන් පහයට හුරු වස්ත්‍රාභරණ අඳින්නට පුළුවන් නම් තමන්ගේ දිනයට ගැලපෙන වස්ත්‍රාභරණ අඳින්නට පුළුවන් නම් යම්තාක් දුරකට මෙම ගැටලු අවම කර ගැනීමේ හැකියාව කුම්ඹලග්න හිමි ඔබට පවතිනවා. මීන ලග්න හිමි ඔබට මේ සතිය වඩාත් සුවිශේෂී සතියක් බවට පත්වෙනවා මොකද මේ සතියේ ලග්නාධිපති ගුරු 4 වෙන්නේ ගමන් කරන කාලසීමාවක් රවි කුජ බුධ සිකුරු 10 වෙන්නේ ගෝචර වෙනවා ඒ වගේම චන්ද්‍රය 8 වෙන්න 9 වෙන්න 10 වෙන්න 11 වෙන්නේ ගෝචර වන්නා වූ සතියක් බවට පත්වෙනවා ඒ වගේම තමයි රවි කුජ බුධ සිකුරු 11 වෙන්නට පැමිණෙන්නා වූ කාලසීමාවක් ඉතින් සුවිශේෂී කාලසීමාවක් රවිගේ බලය වැඩිවන්නා වූ කාලසීමාවක් මේ සති අතරතුරේදී තමන්ගේ තිබෙන හොඳම දේ තමයි තමන් විනෝදකාමී ලෙස වැඩ කටයුතු කරන්නට ලැබෙනවා සතිය ආරම්භේදීම ඒ වගේම 14 වෙනිදාගෙන් පසු ජීවිතේ හැරවුම් ලක්ෂයක් බවට පත්වන දිනයක් සැලකිලිමත් වෙන්න මේ දින අතරතුරේදී තමන්ට ආශ්‍රය කරන්නට ලැබෙන පුද්ගලයන් ඇසුරු කරන්නට ලැබෙන පුද්ගලයන් නිසා ජීවිතේ වෙනස් වීමක් ඇතිවීමට නියමිත කාල සීමාවක් බවට පත්වෙනවා පැරණි හැරගිය මිතුරන් පවා තමන් සොයාගෙන පැමිණෙන කාල සීමාවක් විරසක ඌවෙකු මිතුරු වීමේ ඉඩකඩක් පවතිනවා මේ සති අතරතුරේදී බොහෝ තෑගි භෝග හිමි වෙන කාලයක් බවට පත්වෙනවා රසවත් ආහාරපාන භුක්ති විඳින්නට ලැබේවී තමන්ගේ වගකීම් හරිහැටි ඉටු කිරීම නිසාම ප්‍රශංසා හිමි වෙන කාල සීමාවක් බවට පත්වෙනවා බොහෝ දීර්ඝ ගමන් යාමට සිදුවේවී තමන්ගේ ඥාතීන් වෙන්න පුළුවන් තමන්ගේ සහෝදර සහෝදරියන් වෙන්න පුළුවන් මේ 18 සහ 19 යන දෙදින අතරතුරේදී වැඩි ගමන් බිමන් නැති වෙන කාල සීමාවක් බවට පත්වෙනවා අනාගතයේ පිළිබඳ බලාපොරොත්තුවක් ඇතිවීමට කරුණු කාරණා දේවී පෙරදාක එල්බගෙන සිටපු මතයක් තමන්ගේ හිතින් වෙනස් වෙන්නට පටන් ගන්නවා මොකද සිකුරු මාරුවීමත් එක්කම පොඩ්ඩක් විනෝදකාමී වීමත් එක්ක පැරණි එල්බගෙන හිටපු වැරදි මතයක් ඉවත්ව නව නිවැරදි මත හිතේ ස්ථාපිත වීමත් එක්කම වඩාත් හොඳ දියුණුවක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා ඒ වගේම තමයි ඉගෙන ගන්නා දරුවන්ට වඩාත් සුවිශේෂී කාල සීමාවක් පෙර කාල සීමාවේ ටිකක් කම්මැලිකම ටිකක් ඇතිවන්නට ඇති මත බේදාත්මක ගැටලු ටිකක් ඇතිවන්නට ඇති පීඩාකාරී ස්වභාවයෙන් යුක්තව වැඩ කටයුතු කරන්නට හිතෙන්නට ඇති ඒ දේවල් ටික निराකරණය වෙලා ඉගෙනීමෙන් වඩාත් හොඳ යහපත් තත්ත්වයක් ඇති කර ගැනීමේ හැකියාව පවතිනවා කලාකාමී සිතුවිලි වර්ධනය වීමත් එක්කම නිරායාස දියුණුවක් ඇති කර ගැනීම මේ හැකියාව මීන ලග්න හිමි ඔබට මේ සති අතරතුරේදී පවතිනවා
ඒවගේම තමයි ඔබගේ ගුණදෝස් විවේචන සියල්ලක්ම අප ඉතාමත් ආදරයෙන් යුක්තව පිළිගන්නු ලබනවා. ඉතින් ඔබගේ අදහස් සුදහස් සියල්ලක්ම කමෙන්ට් මාර්ගයෙන් අපට දැනුම් දීම සිදු කරන්න. ඒවගේම තමයි මාගේ පියාණන් සතුව මාගේ මුත්තණුවන් සතුව පැවති ඉතාමත් වටිනා ජ්‍යෝතිෂ දැනුම රාශියක් මා සතුව පවතිනවා. විශේෂයෙන්ම දශක ගණනාවක් පැරණි ග්‍රන්ථ, වසර 100 ගණනක් පැරණි පුස්කොළ පොත් වගේම ශ්‍රී ලංකාවේ ප්‍රවීණම ජ්‍යෝතිර්වේදීන් පළ කළ ලිපි 100,000 ගණනක් මා සතුව පවතිනවා. ඉතින් මම කැමති ඔබත් සමග ඒ දැනුම බෙදා ගන්න. ඒ නිසා ඔබට හැකියාව පවතිනවා තමන්ගේ ජ්‍යෝතිෂමය ගැටලු අප වෙත යොමු කරන්න. පර්යේෂණයක් පවත්වා එයට තර්කානුකූල විසඳුම් ලබා දීමේ හැකියාව මා වෙත පවතිනවා. වගේම ඔබත් සමග මේ දැනුම බෙදා ගැනීමේ ආශාවකින් යුක්තව මා පවතිනවා. ඒ වගේම තමයි ඔබ තවම අපගේ චිරංජීවනී YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා නැතිනම් මාසික ලග්න පලාපල, දවසේ ලග්න පලාපල වගේම ප්‍රබල ග්‍රහමාරු පිළිබඳව දැනගන්න, ජ්‍යෝතිෂමය ගැටලු අපත් එක්ක සාකච්ඡා කරන්න චිරංජීවනී YouTube නාලිකාව, චිරංජීවනී Facebook නාලිකාව, චිරංජීවනී ඇස්ට්‍රොලොජි TikTok නාලිකාව ෆලෝ කරලා ඔබගේ අදහස් අපත් සමග බෙදාගෙන ඔබගේ දැනුම තීව්‍ර කරගන්න අපත් සමග එකතු වෙන්න. මම ගෞරව ශාස්ත්‍රවේදී දෛවඥ මිහිරාජ් සිසිල්ල ඔබ සැමට තෙරුවන් සරණයි.